මේ තමයි සතුන්ගේ සුන්දර කැලෑව. හැමෝම එකමුතුව සතුටින් ජීවත් වෙනවා. හැබැයි එක්කෙනෙක් කැරෙන්න. සිංහරාජා, ඔයා තාම නිදිද? අපි හැමෝම එකතු වෙලා අර ගඟ හරහා පාලමක් හදන්න හිතුවා. ඔයාට උදව් කරන්න පුළුවන්ද? පාලම්? මම රජතුමා. මම පාලම් හදන්නේ නෑ. මම නිදා ගන්නවා. යන්න. ඔයාලගේ වැඩේ කරගන්න. අනේ ඔයාගෙන් අපිට උදව්වක් නැද්ද රජතුමනි? වව්, මෙයානේ කැලෑවේ රජතුමා. මෙයා මොකද කරන්නේ? හරිම කම්මැලි වගේ. ඈ? කවුද? මොකද කරන්නේ? ඔයාගේ කම්මැලි ඔටුන්න වැටලා තිබුණා. සිංහරාජානනි, ඔයා මෙහෙම නිදාගෙන ඉඳලා කොහොමද කැලෑව ආරක්ෂා කරන්නේ? මම කැමති විදියට මම ඉන්නේ. උඹට මොකද? අපි සිංහරාජාට විවේක ගන්න බැරි තැනට වැඩේ කරමු. නියමයි. ඒක නියම විහිළුවක්නේ. කම්මැලි රජතුමා, අලෙස රජතුමා, නිදි කුමාරයා ඇයි මෙහෙම ඉන්නේ? අනේ මට මාන්සි. මේක දඟකාර නරියා. මම මේ දඟකාර නරියට පාඩමක් උගන්වනවා. නරිරාලගේ දඟකාර වැඩ නිසා සිංහරාජා නොදැනුවත්වම කම්මැලිකම අතහරින්න පටන් ගත්තා. හා අද මං අල්ලනවා මේ කැලෑවේ ලස්සනම සත්තු ටික. අන්න දඩයක්කාරයෙක්. අපි මොකද කරන්නේ? සිංහරාජා, දැන් තමයි ඔයාගේ බලය පෙන්වන්න වෙලාව. අපි හැමෝම එකතු වෙලා වැඩ මම කරමු. කම්මැලි වුණාට කැලෑවට කරදර කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. අයියෝ, මේ සිංහයා කම්මැලි නෑනේ. මං යනවෝ. එදා ඉඳන් සිංහරාජා කම්මැලි සිංහයා නෙවෙයි. නරිය වගේ දඟකාර මිතුරෙකු නිසා ඔහු සාමූහිකව වැඩ කිරීමේ සතුට සොයාගත්තා. කම්මැලිකම නරකයි, එකමුතුකම බලවත්. නරිරාල, ඔයා හරි. කම්මැලි වීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මම දැන් ඔයාලා හැමෝටම උදව් කරනවා. මේ වගේ ලස්සන කතා බලන්න ඔයාලා මතක ඇතුව අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න.